సార్ నువ్వు విజయ్ కాల్ చేయ ఎక్కడ లైగరు కాలింగ్ the name is yeah, I think you should. What's up, Banga? రష్మిక కూడా ఉంది. Hi, Rashmi. Hi, Vijay. Hello. What's up, Ray? දකුණු ඉන්දීය සිනමාලෝකයේ ජනප්‍රියම යුවලක් වන විජේ දේවරකොණ්ඩා සහ රශ්මිකා මන්දාන රහසේම විවාහ ගිවිසගෙන ඇති බවත් 2026 අවුරුද්දේදී ඔවුන්ගේ විවාහය සිදුවන බවත් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ විශාල ආందోලනයක් ඇති කර තියෙනවා. ඔක්තෝබර් මාසයේ ආරම්භයේදී ඔන්මනෝරමා වාර්තාවක් හරහා හෙළි වුණා මේ දෙදෙනාගේ ඇඟිලිවල එකට ගැලපෙන රින්ග්ස් දෙකක් රසිකයන්ගේ අවධානයට යොමු වුණා කියලා. ඒත් මේට විජේ හෝ රශ්මිකා දෙන්නාගෙන් කිසිම ප්‍රකාශයක් නම් සිදුුනේ නැහැ. ඒත් විජේ දේවරකොණ්ඩා ඔහුගේ ඉන්ස්ටාග්‍රෑම් එකේ දාපු අලුත්ම ෆොටෝ එකක දැක්කා ඔහුගේ අතේ රින්ග් එකක් පවතින බව. ඒක දැක්කාම රසිකයෝ කමෙන්ට් කරන්න ගත්තා මේක තමයි ඔවුන් දෙදෙනාගේ එන්ගේජ්මන්ට් එක කියලා. විජේගේ රින්ග් එක දැකීමෙන් පසුව ඒ විශාල ලෙස සමාජ මාධ්‍ය තුල ජනප්‍රිය මාතෘකාවක් වෙන්න පටන් ගත් අතර ඊට පසුව රශ්මිකා පෝස්ට් එකක් දාන්න තීරණය කර තිබුණා. ඒ දැක්ක කෙනෙක්ට පේනවා ඇයගේ මුහුණේ සතුට. ඇය විවාහ යෝජනාව පිළිගත්තා වගේ පිළිතුරක් ඇයගේ පෝස්ට් එකත් එක්ක ඔප්පු වෙනවා. මේ ආදරණීය යුවලගේ විවාහය 2026 අවුරුද්දේ පෙබරවාරියේ පවත්වන්න සැලසුම් කර තිබෙන බවට දැනට ලැබෙන ආරංචි මාර්ග අනුව තහවුරු වෙනවා. ඒත් මේක සාමාන්‍ය විවාහයක් නම් නෙවෙයි මේක ඩෙස්ටිනේෂන් වෙඩින් එකක් වෙන්න පුළුවන් කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. හදිසි අනුමාන අනුව උත්සවය හයිඩ්‍රාබාද් නගරයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර මේකේ පුදුමයට පත්වීමට කරුණ නම් මෙම විවාහ උත්සවයට ඔවුන් ආසන්නව ආශ්‍රය කරන මිතුරන්ටවත් ආරාධනා තාම ලැබී නැහැ. මෙම කරුණ අනුව බොහෝ අය කියන විදිහට මේක හොර රහසේම ගන්න යන උත්සවයක් වෙන්නත් පුළුවන්. මේ ආදර කතාව ආරම්භ වුණේ 2018 දී ගීතා ගෝවින්දම් චිත්‍රපටයේ රංගනයේදී. මෙම ආදර කතාවට රසික රසිකාවියන්ගේ බලපෑමද ඍජුවම සහායක් දක්වුවා. ඒට හේතුව නම් ඔවුන්ගේ රංගනයේ වැළඳගත් රසිකයෝ ඔවුන්ගේ ලව් කෙමිස්ට්‍රි එක දැකලා මේ දෙන්නා සැබෑ ජීවිතේ එකතු වෙන්න ඕනේ කියලා ඔවුන් සුබපැතුම් එකල ඉඳන්ම ලැබුවා. ඉතින් ඊට පසුව 2019 අවුරුද්දේදී තිරගත වුණු ඩියර් කොමෑට් චිත්‍රපටයේදී මේට තවත් ශක්තිමත් පාදමක් වැළුණා කියවුවොත් මා නිවැරදිය. අදටත් ඔවුන් එකට කාලය ගත කරනවා, නිවාඩු ගමන් යනවා, ඉන්ස්ටාග්‍රෑම් එකේ සමාන කැප්ෂන් දානවා. අන්තිමට මේ හැම දෙයක්ම එකට එකතු වෙලා මේ විවාහයක් දක්වා ගලාගෙන ඇවිත් තියෙනවා. රසිකයන් කියන විදිහට මොවුන් දෙදෙනා තමයි ඉන්දිය සිනමා ලෝකයේ කිව්ටස්ම කපල්. රශ්මිකා finally found her ගීතා ගෝවින්දම් හීරෝ වගේ රසික ප්‍රතිචාර වලින් මුළු ඉන්ටර්නෙට් එකම ගිනි අවුලලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මොවුන්ව ක්‍රෂ් කරගෙන හිටිය අය ඔවුන්ගේ පෝස්ට් වල දුක ප්‍රකාශ කරන්නත් අමතක කරලා නැහැ. ආදරය කියන්නේ වචන වලින් කියන්න අමාරු දෙයක්. විජේ සහ රශ්මිකා ඒක ඔවුන්ගේ ක්‍රියාවලින්ම පෙන්වා දීලා තියෙනවා. 2026 පෙබරවාරියේ ඔවුන්ගේ විවාහය සත්‍ය වෙන බවට මේ ලෝකේ ඔවුන්ගේ රසිකයන් බලාපොරොත්තු වෙනවා. ලංකන් රිපෝටර් අපිත් කියන්නේ සුබ පැතුම් විජේ, සුබ පැතුම් රශ්මිකා ඉක්මනට විවාහ වී සාර්ථක පෞල් ජීවිතයක් ගත කරමින් එකට එක්ව අලුත් නිර්මාණ ලෝකයට තිලින කරමින් තව තවත් ඉන්දිය සිනමාව සහයෝගයෙන් ලස්සන කරන්න වේවායයි පතමින් මම මේ වීඩියෝව අවසන් කරමි.